ආයුබෝවන් සුබ දවසක්. මෙන්න මේ ගව් විලාසිතාව තමයි අද මම ඔයාලට මෙම වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ගවුම ලේසියෙන්ම මහගන්නේ කොහොමද කියලා එහෙනම් බලමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාමත් subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එකට පහළින් තියෙන මෙන්න මේ subscribe button එක click කරන්න. ඒ වගේම මෙන්න මේ bell icon එකත් click කරන්න. ඒ වගේම මෙන්න මේ bell icon එක ඉදිරියෙන් තියෙන all click කරන්න. හැට පළල විස්කෝස් ෆැබ්‍රික් එකක් තමයි මම මේ ගවම සඳහා අරගෙන තියෙන්නේ. ඉතින් ඉතිරි බඩු ටික තමයි මේ ආය අරගෙන තියෙන්නේ. හැට පළල ෆැබ්‍රික් එක මෙන්න මේ විදිහට පළමුවෙන්ම ටේබල් එක මත දිග හැරගන්න. ඉතින් හොඳ පිට උඩට එන ආකාරයට තමයි දිග හැරගන්නේ. ඊළඟට ඉරට වාටි දෙක හෙවත් බල වාටි දෙක මෙන්න මේ විදිහට එක මත තබා ගන්න. කන පිට උඩට එන ආකාරයට තමයි මේ විදිහට තබා ගන්නෙ. ඉතින් මෙන්න මේ පෙන්නන ආකාරයට තබා ගන්න. ඊළඟට මෙන්න මේ පෙන්නන ආකාරයට නැවත වතාවක් එම රෙදි කොටස් දෙක නවා ගන්න. මේ පැත්තෙන් එතකොට නැම්මක් තමයි තියෙන්නේ. අනෙක් පැත්ත වෙන මේ ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට පොටවල් 4කට මම නවාගෙන තියෙන ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකම එකවර කපා ගන්න තමයි. ඉතින් ඉදිරිපස සහ පිටුපස මම නැම්මට තමයි කපා ගන්නෙ. ඉතින් මෙන්න මේ පෙන්නන ආකාරයට රෙදි කොටස් 4ක් තියෙන විදිහට තමයි මම නවාගෙන තියෙන්නේ. ඊළඟට ඇද කොටස් ඉවත් වෙන ආකාරයට මෙන්න මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳ ගන්න. ඊළඟට උරහිස මිම්ම මැනගෙන එම මිම්ම දෙකෙන් බෙදා ගන්න. ඉතින් මගේ උරහිස මිම්ම අඟල් 13යි. ඉතින් මම මේ විදිහට තමයි අඟල් 13 ටේප් එක තියාගෙන දෙකට නවාගෙන උරහිස මිම්ම දෙකෙන් බෙදා ගන්නේ. උරහිස මිම්ම දෙකෙන් බෙදාගත් අගය දැන් මෙන්න මේ ආකාරයට ඇඳගත් රේඛාවේ ලකුණු කරගන්න. ඉදිරිපස සහ පිටුපස ගවුමේ කොටස් දෙකම මම නැම්මට තමයි මෙන්න මේ විදිහට ලකුණු කරගන්නේ. අඟල් 1/2ක් උරහිස මිම්ම ලකුණු කර ස්ථානයේ සිට මෙන්න මේ ආකාරයට පහළට ලකුණු කරගන්න. දැන් මෙන්න මේ පෙන්නන ආකාරයට ඇල රේඛාවක් ඇඳ ගන්න. මෙම රේඛාවේ ලකුණු කර උරහිස මිම්මම දැන් ඇඳගත් රේඛාවේද ලකුණු කර ගන්න. ඊළඟට අත්කට මිම්ම මැනගෙන දෙකෙන් බෙදා ගන්න. ඉතින් මම මැනගත් මිම්ම අඟල් 15/4යි. එම මිම්ම මේ විදිහට තමයි මම දෙකෙන් බෙදා ගන්නේ. අත්කට මිම්ම දෙකෙන් බෙදූ මිම්මෙන් අඟල් භාගයක් අඩු කරගෙන මෙන්න මේ උරහිස මිම්ම ලකුණු කර ස්ථානයේ සිට පහළට මෙන්න මේ ආකාරයට ලකුණු කරගන්න. ඊළඟට අත්කට රේඛාව මෙන්න මේ ආකාරයට ඇඳ ගන්න. අත්කට
අත්කට මෙම ලකුණු කළ ස්ථානයෙන් මෙන්න මේ විදිහට හරහටත් රේඛාවක් ඇඳ ගන්න. ඊළඟට පපුව වටමින්ම 4න් බෙදා ගන්න. ඉතින් මම මැනගත් පපුව වටමින්ම මේ විදිහට තමයි 4න් බෙදාගන්නේ. එම මෙම්මට මැහුම් වාසි අඟලක් සහ බුරුට සඳහා අඟල් භාගයක් එකතු කරගන්න. එම අගය මෙන්න මේ විදිහට ඇඳගත් රේඛාවේ ලකුණු කරගන්න. මෙන්න මේ පෙන්නන විදිහට අත්කට රේඛාවේ හරි මැද ලකුණු කරගන්න. අත්කට රේඛාවේ හරි මැද ලකුණු කළ ස්ථානයේ සිට ඇතුළට මෙන්න මේ විදිහට අඟල් කාලක් ලකුණු කරගන්න. අඟල් 3 කාලක් මෙන්න මේ මුල්ලේ සිට ඉහළට ලකුණු කරගන්න. පෙනෙන ආකාරයට අත්කට වක්‍රය අඳින්න. කරවටමින්ම 4න් බෙදා ගන්න. කරවට 4න් බෙදූ මිම මෙන්න මේ ආකාරයට කර ගැඹුර ලෙස ඉහළ සිට පහළට ලකුණු කරගන්න. එම කර ගැඹුර මිම්මෙන් අඟලක් අඩු කළ මිම්ම මෙන්න මේ ආකාරයට උරහිස රේඛාවේ කර පළල වශයෙන් ලකුණු කරගන්න. අඟල් 3යි කාලක් කර ගැඹුර වැඩි කර ගැනීම සඳහා කර ගැඹුර ලකුණු කළ ස්ථානයේ සිට පහළට මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය තමයි මම අඟල් 3යි කාලක් ලකුණු කරගත්තේ. අඟල් භාගයක් කර පළල වැඩි කර ගැනීම සඳහා කර පළල ලකුණු කළ ස්ථානයේ සිට මේ විදිහට ලකුණු කරගන්න. මෙතන කර පළල ලකුණු කළ ස්ථානයට ඇති දුර මැනගෙන පහළින්ද එම ප්‍රමාණයම ලකුණු කරගන්න. ඉතින් මේ ගවුමට මම යොදාගෙන තියෙන්නේ කොටු කර හැඩයක් තමයි. ඉතින් ඉදිරිපස කර හැඩය තමයි මේ ඇඳගන්නේ. ඉතින් කොටු කර හැඩය තමයි මම ඉදිරිපසට අරගෙන තියෙන්නේ. ඉන දක්වා උසට මැහුම් වාසි භාගයක් එකතු කරගන්න. මේ ගවුමේ මම ඉන වෙන් කරන්නේ නැතුව තමයි ලකුණු කරගෙන කපා ගන්නේ. සාය කොටස සහ උඩ හැට්ට කොටස එකට තමයි තියෙන විදිහට කපා ගන්නේ. ඒ නිසා උරහිස මූට්ට කර ගැනීමට මැහුම් වාසි අඟල් භාගයක් ප්‍රමාණවත්.
ඉන දක්වා උස ලකුණු කළ ස්ථානයෙන් මෙන්න මේ විදිහට රේඛාවක් ඊළඟට ඇඳ ගන්න. දැන් ඉන වටමින්ම 4න් බෙදා ගන්න. ඉතින් මම මැනගත් ඉන වටමින්ම අඟල් 32යි. ඉතින් මේ අඟල් 32 මේ විදිහට තමයි ටේප් එක 4ට නවාගෙන 4න් බෙදා ගන්නේ. එම මිම්මට මැහුම් වාසි සඳහා අඟලක්ද, ඩර්ට් සඳහා අඟලක්ද, ඒ වගේම බුරුල සඳහා අඟල් භාගයක්ද එකතු කරගන්න. එම එකතු කරගත් මිම්ම මෙන්න මේ ආකාරයට ඉන රේඛාවේ ලකුණු කරගන්න. දැන් ඉන සිට පපුව දක්වා මේ විදිහට රේඛාවක් අඳින්න. අඟල් 8ක් ඊළඟට ඉන සිට උකුල දක්වා උස ලකුණු කරන්න. ඉතින් ඕනම වැඩිහිටි කෙනෙක්ට අඟල් 8ක් ප්‍රමාණවත්. ඒ වගේම කුඩා ළමයෙකුට නම් අඟල් 5ක් 5මාරක් ගන්න. මේ පැත්තෙනොත් එම අඟල් 8 ප්‍රමාණය ලකුණු කරගන්න. ඉතින් උකුල රේඛාව ඇඳ ගැනීමේ පහසුව සඳහා. දැන් මෙන්න මේ පෙනෙන ආකාරයට රේඛාවක් අඳින්න. ඊළඟට උකුල වටමින්ම 4න් බෙදා ගන්න. උකුල වට 4න් බෙදූ මිම්මට මැහුම් වාසි අඟලක් සහ බුරුල සඳහා අඟලක් එකතු කරගන්න. එම මිම්ම මේ පෙනෙන ආකාරයට ඇඳගත් උකුල රේඛාවේ ලකුණු කරගන්න. දැන් ඉන සිට උකුල දක්වා රේඛාවක් අඳින්න. දැන් ඉන සිට පහළට සාය උසට මැහුම් වාසි අඟලක් එකතු කරගන්න. එම මිම්ම මේ පෙනෙන ආකාරයට ඉන සිට පහළට ලකුණු කරගන්න. ස්ථාන කිහිපයකින් සාය උස මේ ආකාරයට ලකුණු කරගන්න. ඉතින් රේඛාව ඇඳ ගැනීමේ පහසුව සඳහා. දැන් මේ පෙනෙන විදිහට රේඛාවක් අඳින්න. දැන් මේ පෙනෙන ආකාරයට උකුල සිට අංශය ඇඳ ගන්න. වාටි රේඛාවේ සිට ඉහළට අංශයේ පැත්තෙන් මේ විදිහට අඟල් 1මාරක් ලකුණු කරන්න. දැන් මේ විදිහට අංශයේ පැත්තෙන් හැඩ කරගන්න. ඊළඟට ඔපනැලි පළල දෙකෙන් බෙදා ගන්න.
ඔපනැලි පළල දෙකෙන් බෙදූමින්ම නැම්ම පැත්තේ සිට මෙන්න මේ විදිහට ඉන රේඛාවේ තමයි ලකුණු කරගන්නේ. අඟල් 5ක් ඩාට් ඇඳ ගැනීම සඳහා ඉන රේඛාවේ සිට පහළට මෙන්න මේ විදිහට ඊළඟට ලකුණු කරගන්න. මේ විදිහට රේඛාවක් අඳින්න. ඩාට් එක සඳහා අඟලක් මෙන්න මේ විදිහට ඔපනැලි පළල ලකුණු කළ ස්ථානයෙන් දෙපසට අඟල් භාගෙ බැගින් ලකුණු කරගන්න. දැන් ඉනෙන් පහළ ඩාට් කොටස මෙන්න මේ ආකාරයට අඳින්න. පපුව දක්වා උසට අඟල් 1.5ක් එකතු කරගන්න. එමමින්ම කර පළලේ සිට පහළට මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඉනෙන් උඩ කොටස ඩාට් එක ඇඳ ගැනීම සඳහා දැන් මෙන්න මේ විදිහට රේඛාවක් අඳින්න. මෙතන ලකුණු කර ප්‍රමාණයම මෙන්න මේ විදිහට උඩිනුත් ලකුණු කරගෙන ඩාට් එක ඇඳගන්න. මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳගෙන තමයි ඩාට් එක දෙපසට මෙන්න මේ විදිහට ඩාට් එක හොඳට ඇඳගන්නේ. අඟල් 1ක් පිටුපස අත්කට හැඩ ඇඳ ගැනීම සඳහා මෙන්න මේ විදිහට මුල්ලේ සිට ඉහළට ලකුණු කරගන්න. ඉදිරිපස 60 කොටසේ අත්කට මෙන් ගැඹුරු කරන්නේ නැතුව තමයි පිටුපස අත්කට ඇඳගන්නේ. දැන් මෙන්න මේ නිල් පාටින් මම ඇඳගන්නේ පිටුපස අත්කට හැඩයයි. අඟල් 4.5ක් පිටුපස කොටු කර ඇඳ ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට ඉහළ සිට පහළට ලකුණු කරගන්න. දැන් පිටුපස කොටු කර හැඩය පෙන්වන ලෙස ඇඳගන්න. දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ විදියට පිටුපස කර හැඩ ඇඳගත් ස්ථානයෙන් තමයි කපා ගන්නේ. අත්කට වක්‍රය කපද්දී ඉස්සෙල්ලාම පිටුපස අත්කට වක්‍රය දිගේ තමයි කපා ගන්නේ. දැන් මෙන්න මේ පෙන්වන ආකාරයට ගවුමේ ඉදිරිපස කොටස සහ පිටුපස කොටස වෙන් කරගන්න. ඉතින් ගවුමේ 60 කොටස සහ සාය කොටස එකට තමයි මම කපාගෙන තියෙන්නේ. දැන් ඉදිරිපස කර කොටස සහ අත් කොටස මෙන්න මේ ආකාරයට තමයි කපා ගන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ විදියට ඇඳුම හොඳට සකස් කරගන්න අවශ්‍ය වෙනවා.
ඉතින් දැන් මේ ඉදිරිපස කොටු කර හැඩේ තමයි කපා ගන්නේ. දැන් අපි ඇඳගත් ඉදිරිපස අත්කට වක්‍රය තමයි මේ විදිහට කපන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉදිරිපස ගවුම් කොටස තියෙන්නේ. ඩාට් ඇඳ ගැනීම සඳහා මෙන්න මේ විදිහට ඉදිරිපස රේඛා අනිත් පැත්තේද ලකුණු කරගන්න. ඉතින් මෙන්න මේ පෙන්වූ ආකාරයට ලකුණු කරගෙන රේඛාවක් අඳින්න. ඉස්සෙල්ලාම ඇඳගත් ඩාට් එක වගේම ඉතින් මේ පැත්තෙත් ඩාට් එක ඇඳගන්න. අපි කලින් ඇඳගත්ත ඩාට් එක පරිදිම තමයි මේ ඩාට් එකත් ඇඳගන්නේ. ඉදිරිපස සහ පිටුපස ගවුම් කොටස් දෙකේම මෙන්න මේ පෙන්වන ආකාරයට ඩාට් 4ම ඇඳගන්න. කර සඳහා පේශෙන් කපා ගන්න මෙන්න මේ ආකාරයට තමයි මම
ගවුම් කොටස තියාගෙන තියෙන්නේ. ඉතින් කොටු කර හැඩයට තමයි පේෂන් එක කපා ගන්නෙ. ඉතින් මෙන්න මේ පෙන්නන ආකාරයට හැට්ට කොටස තියාගෙන කපා ගන්න. ඉදිරිපසට සහ පිටුපසට වශයෙන් පේෂන් කොටස් දෙකක් කපා ගන්න. අඟල් 1.5 පළලට පෙන්නන ආකාරයට කපා ගන්න. දැන් මේ විදිහට ලකුණු කළ ස්ථාන හරහා කොටු රේඛාව ඇඳ ගන්න. දැන් මේ විදිහට කපා ගන්න. දැන් කපාගත් පේෂන් පටි කොටස් මෙන්න මේ විදිහට ගවුමේ හොඳ පිට එන පරිදි කර වටේට තියන්න. එම පේෂන් පටි කොටස එහා මෙහා යන නිසා මෙන්න මේ විදිහට අල්පෙනිති වලින් රඳවා ගන්න. ඉතින් එතකොට හරිම ලේසියෙන් මහ ගන්න පුළුවන්. දැන් මේ පෙන්නන ආකාරයට කරවටේ තියලා මහ ගන්න. පුට් එකේ ගන්නට මේ පෙන්නන ආකාරයට මහ ගන්න.
දැන් මේ විදිහට මේ පෙන්වන තැන් වලින් කට් මාක් දාගන්න. ඉතින් හරවන්න පහසු වෙන්න තමයි කට් මාක් දාගන්නේ. මසාගත් එම පේශීන් පටි කොටස මෙන්න මේ ආකාරයට කන පිට පැත්තට හරවගෙන අයන් කරගන්න. දැන් මෙන්න මේ විදිහට අඟල් භාගයේ ප්‍රමාණයට නවා ගන්න. දැන් අඟල් භාගයේ ප්‍රමාණයට කර වටේටම මහන්න. දැන් පෙන්වන ආකාරයට ගවුමේ ඩාට් 4ම මහගන්න. ඩාට් මැහුවම මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. දැන් ගවුමේ කොටස් දෙකම අරගෙන මෙන්න මේ විදිහට හොඳ පිට තියලා කන පිට පැත්තෙන් උරහිස මූට්ටු කරගන්න. ඉතින් මම මේකට යොදාගන්නේ බටර්ෆ්ලයි බෙල් ස්ලිව් එක. අඟල් 23ක් දිග එක පැත්තක්ද අනෙක් පැත්ත අඟල් 23කුත් වන පරිදි රෙදි කොටස් දෙකක් මම කපාගෙන තියෙනවා. එම රෙදි කොටස් පෙන්වන ආකාරයට මෙන්න මේ විදිහට හොඳ පිට එන විදිහට රෙදි කොටස් දෙකම එක මත තබා ගන්න. එම රෙදි කොටස් දෙක දැන් මෙන්න මේ විදිහට දෙකට නවා ගන්න. වෙනස්ම ආකාරයකට තමයි මම මෙම ස්ලිව් එක කපා ගන්නේ. නැවත වතාවක් මේ පෙන්වන ආකාරයට හතරස් කොටුවක් එන පරිදි නවා ගන්න.
නැව්වට පස්සේ එක පැත්තක ප්‍රමාණය අඟල් 11මාරයි. එම අඟල් 11මාර මෙන්න මේ විදියට මුදුනේ සිට ෆෙයාර්ඩ් ස්කර්ට් එක ලකුණු කරගන්නා ආකාරයට මෙන්න මේ පෙන්වන විදිහට ලකුණු කරගන්න. ලකුණු කරගත් ස්ථාන හරහා දැන් මෙන්න මේ විදිහට වක්‍රාකාර විදිහට එන පරිදි ඇඳගන්න. දැන් මෙන්න මේ විදිහට කපා ගන්න. ඉතින් මේ විදිහට කපා ගත්තාම රවුම් දෙකක් තමයි එන්නේ. ඉතින් එම රවුම් දෙකම මෙන්න මේ විදිහට නවාගෙන තමයි තියෙන්නේ. දැන් අත දිග අඟල් 8මාරට මැහුම් වාසි සඳහා අඟලක් එකතු කරගෙන මෙන්න මේ විදිහට ඉහළ සිට පහළට ලකුණු කරගන්න. ඉතින් මෙන්න මේ වක්‍රයේ දිගේ ටික දුරක් යනකම් මෙන්න මේ ආකාරයට එම අඟල් 9මාර ලකුණු කරගන්න. දැන් උරහිස මෝට්ටු කළ ගවුමේ මෙන්න මේ විදිහට අත්කට වක්‍රය මැනගන්න. ඒ එනමින්ම මෙන්න මේ ආකාරයට ටේප් එක තියලා දෙකෙන් බෙදා ගන්න. අත්කට වක්‍රය දෙකෙන් බෙදා එනමින්ම මෙන්න මේ පෙන්වන ආකාරයට ටේප් එක තියලා අඟල් 8 ලකුණු කළ ස්ථානයේ සිට පහළට වක්‍රාකාර වෙන ආකාරයට මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. ඉතින් මැනගත් අත්කට වක්‍රයේ ප්‍රමාණය දෙකෙන් බෙදාගත් ප්‍රමාණය පමණක් වන පරිදි ඒ විදිහට ලකුණු කරගන්න. දැන් මෙන්න මේ විදිහට එම අත්කට හැඩය ඇඳගන්න. දැන් මේ විදිහට ටේප් එක තියමින් අපි ලකුණු කළ ප්‍රමාණය තියෙනවද බලන්න. මෙන්න මේ ඇඳගත් අත්කට වක්‍රයේ හරි මැද ලකුණු කරගන්න.
දැන් එම ලකුණු කරගත් ස්ථානයේ සිට මෙන්න මේ විදිහට පහළට වෙන්න ටිකක් අඩු වෙන පරිදි ලකුණු කරගෙන යන්න. ඉතින් මේ පෙනෙන ආකාරයට වටේටම ලකුණු කරගන්න. දැන් මෙන්න මේ විදිහට ලකුණු කළ ස්ථාන හරහා රේඛාවක් අඳින්න. දැන් කපා ගන්න. දැන් ස්ලිව් කොටස් දෙකේ පහළින්ම මෙන්න මේ විදිහට වෙන් කර ගන්න. ඉතින් ස්ලිව් කොටස් දෙක කපා ගත්තා මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. දැන් ස්ලිව් කොටස් හරි මැද කට් මාක් දාගන්න. දැන් උරහිස හරි මැදට ස්ලිව් එකේ හරි මැද තියලා මහ ගන්න. ඉතින් ස්ලිව් දෙක මේ ආකාරයට මහන්න. ස්ලිව් ඇඳුමට ඇටච් කරන්න කලින් ඉස්සෙල්ලාම ස්ලිව් වල වාටිය මහ ගන්න. ස්ලිව් මැහුවාම මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට තියෙනවා.
දැන් ගවුම කන පිට පැත්ත හරවගෙන කන පිට පැත්තෙන් සයිඩ් සීම් මහන්න. ඊළඟට ගවුමේ වාටිය මහන්න. අඟල් 4ක් පළලට ගවුමට බෙල්ට් කොටසක් කපා ගන්න. ඉතින් එම බෙල්ට් කොටස කනපිට පැත්තෙන් මෙන්න මේ විදිහට මහන්න. ගවුමේ ඉනවටට ලූප් 4ක් මහගන්න. එම ලූප්වල මෙන්න මේ පෙන්නන ආකාරයට තියෙන පරිදි එම බෙල්ට් කොටස රඳවන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයිද? හොඳයි නම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.